Hi මේ තියන්නේ අපේ සිංගප්පූර් ට්‍රිප් එකේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. මම vlog එක රෙකෝඩ් කරන්න පටන් ගත්තේ කුරුණෑගල කොස් කැලේ හරියේ. එතන ඉඳන් ගත්ත ලස්සනම ෂොට්ස් ටික දාලා මේ පළවෙනි vlog එක මං හැදුවා. තව vlog 3ක් 4ක් විතර එයි. මොකෝ කාලේ ප්‍රශ්නයක් තියෙනවානේ. ගොඩාක් දිග වීඩියෝස් දැම්මට ඔයගලන්ට බලන්නත් බැරි නිසා බලවත් එන්ජොයි කරන්න බැරි හින්දා මං හිතුවා චූටි vlogs ගන්නවා කියලා. එහෙදිත් ඒක හිතාගෙන මම පොඩි vlogs තමයි shoot කරේ. ඉතින් අපි බලමු අපේ හොටෙල් එකට යන තැනට වෙනකන් අපි ලංකාවෙන් සිංගප්පූර් යන තැනට වෙනකන්. ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ තියෙන්නේ කුරුණෑගල කොස් කැලේ හරිය. ඊට පස්සේ එතන නම් හරියම ලස්සනයි. මං හරි ආසයි ඒ පරිසරයට. අපි ආවා අපේ අම්මිගේ තාත්තිගේ ෆෝන්ස් වල රෝමින් ඇක්ටිව් කරගන්න කුරුණෑගල ඩයලොග් එකට. ඉතින් ඉක්මනට මේ වැඩෙත් කරගෙන අපි එහෙනම් දැන් එයාපෝට් යන්න ලෑස්ති වෙමු. අපි එයාපෝට් ගියේ Google Map එක දාගෙන. ඉතින් අපි ගියපු පාරේ මෙන්න මේ වගේ උරු නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ගොඩාක් තිබුණා. ඔයාලටත් පේනවානේ ඒ වගේ දැන් නම් කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒකට මං හිතන්නේ හේතු දෙකක් තියෙනවා. ප්‍රධානම හේතුව දැන් ඔලු පාවිච්චි කරන්නේ නැහැ. අනිත් හේතුව දැන් පාවිච්චි කරන ඔය හොටෙල්ස් වගේ ඒවට මැෂින්ස් ඇති හදන්න මේ තියෙන අර පෝරණුවල වගේ හදන ඒවා. ඉතින් ඉක්මනට ඒවත් පහු කරගෙන අපි එනන් එයාපෝට්. දැන් අපි ඉන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ඊට කලින් අපි හොටෙල් එකකට ගිහිල්ලා චුට්ටක් චේන්ජ් කරගත්තා. ඒව මම වීඩියෝ කරේ නෑ. ඉතින් මේ එයාපෝට් එක හරිම ලස්සනයි. මීට කලින් මම vlogs වලින් ඔයාලට එයාපෝට් එක පෙන්නලා නෑනේ. හැබැයි ඉතින් මගේ vlogs බලන ගොඩාක් අය මේ එයාපෝට් එකට ඇවිල්ලා ඇති. ඉතින් පේනවනේ අපේ group එකට එන්න කියලා තිබුණේ මෙන්න මේ කාගීල් එක ළඟට. අපි ගිහිල්ලා ඒගොල්ලන්වත් හම්බ වෙලා ආවා කොස්තා කොෆි එකට මොනවා හරි කන්න. ඉතින් මේක තමයි මම හිතන්නේ ලංකාවෙන් යන්න කලින් මම කවු රහම කෑම එකට ලංකාවෙන් යන්න නෙමෙයි අතරම අපෝ ලංකාවට එනකම්ම කවු රහම කෑම දෙකෙන් එකක් එයාපෝට් එකෙන් තමයි කන්න හම්බුනේ. මොකෝ ඒ රටවල් දෙකේම සැර කෑම නෑ. ඇත්තටම මම මගේ WhatsApp channel එකේ කිව්වා මම හිතන්නේ එයාලට අර චූටි කාලින්ම පුරුදු වෙලා එයාලා එහෙම කෙට්ටුවට ලස්සනට ඉන්නේ කන්න නැති හින්දා මිසක් කන්නේ නැති නිසා නෙමෙයි. මොකෝ ඒ තියෙන කෑම නම් කන්නම බෑ. යන්තම් මොනවා හරි මේ මැක්ඩොනල්ඩ් ඒ වගේ එකක් කන්න පුළුවන්. ඒ වුණාට මේ අපේ තියෙන කරුමරද කොහෙද පීසා හට් එකක්වත් තිබුණේ නැහැ. අපි හිටපු හොටෙල්ස් ළඟලා. මේ කොෆි වලට සීනි නෑ. ඉතින් එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. මම සීනි පැකට් 6ක් විතර දැම්මා. ඉතින් බොන්න හොඳත් නෑ. දැන් වෙලාව 11:50යි. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 12:20ට. අපි දැන් ඉන්නේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන ගමන්. ඉතින් පේනවනේ අපි මේ විදිහට ඉඳලා ඊට පස්සේ කෙලින්ම ගියේ කුවාලාලම්පූර් එයාපෝට් එකට. ඊට පස්සේ තමයි අපි කුවාලාලම්පූර් ඉඳන් ෂැන්ගි එයාපෝට් එකට ගියේ සිංගප්පූර් වල. යන ගමන් මම මේ සැරේ බුක් ෆෙයාර් එකෙන් මම ගත්ත අබ්දුල් උමර් සහන්නත් වෙනගේ මෙන්න මේ පොත කියවන ගමන් තමයි ගියේ. මොකෝ මේකේ සිංහල ෆිල්ම්ස් තිබුණෙත් නෑ බලන්න. ඉතින් මම ඒ නිසා කියවන ගමන් තමයි ගියේ. එනකොටත් කියවන ගමන් ආවේ මට හැබැයි නිදිමත ආයේ මොකෝ 12යිනේ වෙලාව. මට නිදා ගන්නම බැරි වුණාද. අපි උදේ මේ එයාපෝට් එන්න එහෙන් ආපු හින්දා බට් ඉතින් මට නිින්ද ගියේ නෑ. මෙහෙ ෆ්ලයිට් ෆුඩ් ඇත්තටම රහයි ගොඩක්. නූඩල් එකක් තමයි හම්බුනේ. එනකොට නම් මං කෑවේ නෑ. ඒක හැමෝම තාත්තට දීලා නිකන් හිටියා. අපිට මෙයාලා මේ වගේ වීඩියෝ එකක් පෙන්නුවා. මේකේ තියෙන්නේ අපි ෆ්ලයි කරේ මැලේසියන් එයාලයින් එක. ඒ බටු කේව්ස් ඔන්න ඔය වගේ මැලේසියාවල තියෙන ඒවා. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච කෑම චිකන් නූඩල්ස් සැලඩ් ෆෘට්ස්. මේකනම් අපිට චූස් කරන්න තිබුණේ. මම ගත්තේ ඇපල් ජූස් එකක්. ඔරෙන්ජ් ජූස් එකක් ගන්න ගිහිල්ලා තමයි මම ඇපල් ගත්තේ. දැන් අපි ඉන්නේ කුවාලාලම්පූර් එයාපෝට් එකේ. මෙතන අපිට 30 minutes වගේ ට්‍රාන්සිට් එකක් තිබුණේ. ඊට පස්සේ අපිට කෙලින්ම චැන්ගි එයාපෝට් එකට සිංගප්පූර් වල යන්න තිබුණේ. එහෙනම් දැන් අපි යමු.
අපිට මෙට්‍රෝ එකකත් යන්න හම්බුණා. මෙහෙම නෙමෙයි අපිට ඇත්තටම මෙට්‍රෝ එකකත් යන්න හම්බුණා සිංගප්පූරුවලදී. අපි තව සිංගප්පූරුවල බස් එකක ගියා. ඒක නම් අපි ගියේ කෑෂ් දෙන්න නැතුව. ඒ කියන්නේ එයාලා කිව්වා 3 කාඩ්ස් ඕනි කියලා නැත්නම් ඩොලර්ස් ඕනි කියලා. අපි ළඟ තිබුණේ already US dollars විතරයි. මම ඒ කතාව වලට ඊළඟ vlog එකකින් කියන්න. මම මේකේ වීඩියෝස් ගත්තා. අපි Grabs වල ගියා. ඉතින් හරිම ෆන්. ලංකාවට වඩා නම් ගොඩාක් එයාලා අප්ඩේටඩ්. කියන්න ඕනේ මම මෙතනදිම කියන්න මට තේරුණු දේ ලංකාවේ අපිට ගොඩාක් දේවල් තියෙනවා මේ හැම රටටම වඩා. හැබැයි අපි අපේ දේවල් වලට වටිනාකමක් දෙන්නේ නැහැ. කැටියෙන් කියනවා නම් එයාලා ඒගොල්ලන්ගේ වැලි කැටයකට ලොකු වටිනාකමක් ලොකු වැලියු එකක් දීලා තියෙනවා. මේ බලන්නකෝ අපි දැන් උඩ ඉන්නේ මේ ලොකු මේ ඔයාලට පේනවනේ මේ එයා බස් එකේ තටුවක් ඔය වගේම තියෙන ඒවා තමයි මේ පල්ලෙහා පේන්නේ. එතකොට මේ තියෙන්නේ නම් වගාවක්. ඒකත් මොකක් හරි වගාවක් මැලේසියාවල. ඉතින් අපි ආයෙ මැලේසියාවලට එන්න ඕනේ. දැන් සිංගප්පූරුවේ ඉඳන් මොකෝ අපි මෙතන කෙලිම එයාපෝට් එකෙන් ගියානේ සිංගප්පූරුව වලට. ඉතින් අපි මේ ෆ්ලයිට් 3ම ෆ්ලයි කරේ මැලේසියන් එයාර්ලයින්ස් එක. එහෙනම් මේක ඔයාලා බලන්න ඕනේ. මම මගේ YouTube එකේම දැම්ම ලස්සන සින්දුවක් එක්ක වලාකුළු අතරින් යන ක්ලිප් එකක්. ඉතින් ඔයාලත් ඒක බලන්න. ඒක ෂෝට්ස් වීඩියෝ එකක් හැටියට මම දැම්මේ. ඒක සින්දුවත් එක්ක නම් ඒක ලස්සනට ආවා. මේවත් හරි ලස්සනයි. හැබැයි මේ ජනේලෙ ක්ලීන් කරලා නැත්ද කොහෙද? ඒකේ තියෙන පොඩි පැල්ලම් වගේ. ඉතින් ඒ නිසා ලස්සනට මේක ආවේ නැහැ. එහෙනම් ඔයාලා මේ ටික බලාගෙන යන්න. අපි එයාපෝට් එකේදී හම්බෙමු. දැන් අපි ඉන්නේ සිංගප්පූරුවල චැන්ගි එයාපෝට් එකේ. මෙතන තියෙනවා ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක්. ඒක හරිම ලස්සනයි. හැබැයි අපේ තියෙන නැචරල් ඒවා තරම් ලස්සන නෑ. මේ තියෙන්නේ ආටිෆිෂල් ස්කයි. ඒ කියන්නේ ඒක අහස වගේ. ඒකට නගින්න පුළුවන්, ෆොටෝස් ගන්න පුළුවන්. මම නම් නැග්ගේ නෑ. හැබැයි මමත් ඒක වීඩියෝ කරා. මේක විවිඩ් ෆෝමේෂන් එක දාලා වීඩියෝ කරනකොට හරිම ලස්සනයි. හැබැයි මේ වණන් ගත්ත මම අම්මිගේ 16 එකෙන් ඒකේ විවිඩ් නෑ. මම හිතන්නේ මොඩල්ස් වලට විවිඩ් එන්නේ නෑ. ඊට පස්සේ අපි ආවා ලගේජස් ගන්න. මේ තියෙන අපේ ලගේජස්. අපි නම් ලගේජස් 2යි ගෙනිච්චේ. හැබැයි එද්දි නම් අපි තව දෙකක් අරගත්තා. එතන අපි 4ක් අරන් අපි තව 3ක් ගත්තා. එකක් අපේ කොමත් හෑන්ඩ් ලගේජ් එකකුත් 2ක් තිබුණ නිසා අපි දාලා යවුවා මේකේ. හැබැයි අපි ඒක අතට අරන් තව 3ක් ගත්තා. මෙතන අපි ෆොටෝස් ගැහුවා. පේනවනේ ලස්සන. මේවා නම් තාත්ති අරන් දීපු වීඩියෝස්. ඉතින් ඒසව හරි ලස්සනයි. ලං කරලා අරන් තියෙනවා හොඳට. මම දැක්කේ නෑ මේකේ තියෙන ගොඩාක් වීඩියෝ ස්ලෝ මෝෂන් දාපුවා. ඒ කියන්නේ එඩිට් කරන්න නැතුවම ස්ලෝ දාපුවා. මෙතන ඉතින් හැමෝම ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපි iPhone store එකකට ආවා. iPhone 17 Pro Max එකක් බලන්න නෑ. Pro Max එකක් බලන්න නෙමෙයි. අපි iPhones බලන්නම තමයි ආවේ. මොකෝ අපි දැන් iPhones වලට ඇවිල්ලා තියෙන්නේ. අම්මිටත් තියෙනවා, මටත් තියෙනවා. තාත්තිටත් ගන්න කියලා අපි දෙන්නම කියනවා. එයා කැමති නැහැ. හැබැයි එයාට තියෙන නම් ඊට වඩා හොඳ ෆෝන් එකක් Samsung වල. මොකෝ ඒකට ඔක්කොම ඔටෝ අප්ඩේට් වෙනවා. අපේ වටන ඔක්කොම දාන්න ඕනේ. ඉතින් මමත් මේවා පොඩ්ඩක් බැලුවා. මට ලොකුවට තේරුනේ නැහැ. මම කියෙව්වා. මටත් හිතුණා 17 එකක් ගන්න. හැබැයි මට ඊට පස්සේ හිතුණා නෑ අම්මිගේ 16 එක තමයි හොඳම එක කියලා. බලමු. මෙතන ඉතින් මේ iPhone AI එක තිබ්බා. කොහොම මම නිකන් කියලා බැලුවා. මම ගන්න බෑ අතට. ඒවා හිර කරලා ලොක් කරලා තියෙන්නේ. මෙහි iPhone stores වල අපේ පොළවල් වගේ කට්ටිය ඉන්නේ. මේක නම් ලොකුවට නෑ.
ඊට පස්සේ අපි හොටෙල් එකට ආවා. දැන් නම් vlog එක ඉවර වෙන්නත් ළඟයි. අපි හිටියේ හොටෙල් චාන්සලර් එකේ. ඒකෙත් අපි හිටපු හොටෙල් එක අපි හිටපු පැත්තේ තියෙන ඔචර්ඩ් වල මෙහි grabs තියෙනවා. ඉතින් grab කියන ටැක්සි ඒක චුට්ටක් ස්පෙෂල්. මොකද මේ තියෙන ටැක්සියම අපිට හරිම ඒවා ෆාස්ට් ලංකාවේ වගේ නෙමෙයි. ඊට පස්සේ අපි ආව අපේ හොටෙල් රූම් එකට. මම ඔයාලට හොටෙල් රූම් එක පෙන්නලා vlog එක ඉවර කරනවා. ඉතින් අපිට මේක ලොකුවට කියනෝ නෙමෙයි. හැබැයි අපිට මේක ලොකුවට ලංකාවෙන් පිටාව කියලා රටේ වෙනස හැර මිනිසුන්ගේ වෙනස හැර දැනුනේ නෑ ලොකුවට. මම හිතන්නේ හැමෝටම එහෙම තමයි. අරක තමයි ගොඩක්ම දැනුනේ මෙයාලගේ දේවල් වලට ලොකු වැලියු එකක් දෙනවා කියලා. මේ හොටෙල් රූම් එක නෝමල් හොටෙල් රූම් එකක් වගේම තමයි. වෙදර් එකත් ඕකේ. ඔක්කොම තිබුණේ සනී වෙදර් එකක්. මට මිස්ටර් ජින්ව හම්බුනේ මෙහෙදි. මිස්ටර් ජින් ගැන මම කියනවා මොකෝ එයාත් එක්ක මම vlog එක කරේ යුනිවර්සල් වල. අදට ගිහින් එන්නම්. බයි.